හෙලෝ ට්‍රේඩර්ස් ඔයාලා හිතුවද සොලානා ඩොලර් 60-70 සෝන් එක අතරට එයි කියලා. ඔන්න ඕගලන්ට අපේ YouTube channel එකත් එක්ක මුල ඉඳන් හිටියානම් ඔයාට අපේ සොලානා අප්ඩේට් දෙකෙන් මේ වෙනකොට සොලානා මෙන්න මේ වෙන සෙල් එක අල්ලගන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මම සොලානා 250 දී අනිවාර්යයෙන්ම සොලානා 70 60 සෝන් එක දක්වා සෙල් වෙනවා කියලා නිරන්තරයෙන්ම කිව්වා. එහෙනම් අපි තවත් ප්‍රමාද නොකර යමු වීඩියෝ එකට. හයටයි කවුන්ට් එක ඔයගලන්ට මේක කලින් ඉඳන්ම මම ගේන කවුන්ට් එකනේ. ඉතින් මේකෙදි ඔයගලන්ට මම කතා කරලා තියෙනවා. මෙතන A, මෙතන B, මෙතන C විදියට ඔන්නෝම ඩ්‍රොප් වෙන්න ඕනේ. එතකොට සිම්පල් 6 එකකින් කම්ප්ලීට් වෙලා වේව් 5 එක. ඉතින් ඊට පස්සේ මීඩියම් ෆ්‍රේම් කවුන්ට් එක ඔන් කරගත්තම අපිට බලා ගන්න තියෙන්නේ මෙන්න මේ වගේ පැටර්න් එකක්. ඔයගලන්ට පේනවා ඇති මම දාපු ෆිබ් ලෙවල් වලින් ගාන්ට මාකට් එක හැරිලා දැන් මේ මම කියපු ටාගට් ලෙවල් එකෙන් ඇත්තටම ඉතාම ලොකු ප්‍රසන්ටේජයක් සාමාන්‍යයෙන් අපි ගත්තොත් 160කට වඩා මම කියපු ටාගට් එකට ළඟලා තියෙනවා. දැන් 128ට ඩ්‍රොප් වෙලා තියෙනවනේ. එතකොට 128 ඉඳන් 70 කියලා කියන්නේ තව ඩොලර් 50ක විතර පොඩි ගැප් එකක්. එතකොට මම කියේ මෙන්න මේ 6 ඇක් ප්ලෑන් එකේදී රයිට්. මෙන්න මේ 6 ඇක් ප්ලෑන් එකට අනුව වේව් A එක දැන් කම්ප්ලීට් වෙලා තියෙනවා. ඊට පස්සේ වේව් B එක කම්ප්ලීට් වෙලා තියෙනවා. දැන් මේ යන්න තියෙන්නේ වේව් C එක. එතකොට වේව් C එකේ ඕගොල්ලන්ට වැදගත්ම පාර්ට් එකක් නේ මෙන්න මේ කවුන්ට් එක. මෙතන ඕගොල්ලන් බලාගෙන ඉන්නවා ඇතිනේ මෙන්න මේ කවුන්ට් එකේ මොනවද මේ සාධක සහ මොනවද මේකේ සබ් කවුන්ට් එක කියලා. රයිට්. මේ වීඩියෝ එකේදී ඒක ගැනත් අපි කතා කරනවා. එතකොට මෙතන මේ